මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ eShop web application එකේ home page එකේ තියෙන cursor එකේ design එක සහ process එක ගැන. මේ තියෙන අපේ cursor එක මේකේ images තුනක් මම දාලා තියෙනවා. මේ images තුන automatically මාරු වෙන්න තමයි මම හදලා තියෙන්නේ. ඒ වගේම අපිට මේ images තුන control පානකින් මාරු කරන්න පුළුවන්. මේ විදියට මේ cursor එකේ design එක අපි bootstrap site එකෙන් තමයි අරගෙන තියෙන්නේ. හරි, එහෙනම් අපි අපේ cursor එකේ design එක බලමු. හරි, ඉතින් මේක තමයි අපේ cursor එකේ design එක. මේ design එක මම අරන් තියෙන්නේ bootstrap site එකෙන්. මේ වගේ design ගොඩක් තියෙනවා bootstrap site එකේ cursor වලට. automatically images මාරු වෙන ඒවා වගේම automatically images මාරු වෙන්නේ නැති ඒවා control නැතුව automatically images මාරු වෙනවා වගේ ගොඩක් cursor තියෙනවා bootstrap site එකේ. මේ cursor එකට නම් images තුනක් පාවිච්චි කරලා තියෙනවා cursor එක වැඩ කරන්න. මේකේ ඒ වගේම මේක නම් CSS ඇඩ් කරලා තියෙනවා cursor එක මැද text align කරගන්න වගේම text වල size වෙනස් කරගන්න. මේ post img1 post caption 1 post caption වගේ class names දීලා තමයි මම CSS හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ඒවට අදාළ CSS codes post img1 post caption 1 post title post text වගේ ඒවා තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. මේ cursor එකේ images automatically මාරු වෙන වෙලාව හදන්නේ මේ database interval කියන class එකෙන්. මෙතන මිලිසෙකන්ඩ් ගණනක් තමයි දෙන්නේ. මෙතන මිලිසෙකන්ඩ් 1000ක් කියලා තියෙන්නේ තප්පර එකක් කියන එක. ඒතර මේ images තුන තප්පරෙන් තප්පරයට මාරු වෙනවා කියන එක තමයි මේකේ තේරුම. ඒ වගේම මෙතන cursor එකේ පළවෙනි image එකේදී welcome to eShop the world's best online store by one click කියන text දෙක add කරලා තියෙනවා. ඒ වගේම මම මේ mini image එකේදී be free experience the lowest delivery cost with us කියන text දෙකත් add කරලා තියෙනවා. මේ text හතර add කරන්න මම කලින් කියපු විදිහට post caption 1 post caption වගේ CSS පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අපි මෙතන අපි මේ cursor එකේ control ගත්තොත් මෙන්න මේ buttons දෙකෙන් තමයි control දාලා තියෙන්නේ මේ cursor එකට. මේකෙන් previous button එක, මේකෙන් next button එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේ වීඩියෝ එකේදී eShop web application එකේ home page එකේ cursor design එක සහ process එක ගැන code එක කරලා තියෙන්නේ.